ඔයත් YouTube කරන කෙනෙක් විදිහට අනිවාර්යෙන්ම දැනගන්න ඕනි YouTube ඉතිහාසයේ පසුගිය වසර 10 ඇතුළත සිද්ධ වුණු ලොකුම සහ බරපතලම තීරණාත්මකම වෙනස ගැන තමයි අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක කතා කරන්නේ. ඉතින් මෙන්න මේක කෙලින්ම බලපාන්නේ ඔයාගේ YouTube මොනටයිසේෂන් වලට සහ ඔයාගේ channel එකේ පැවැත්මට. YouTube ආයතනය ඔවුන්ගේ මොනටයිසේෂන් නීති එහෙමත් නැත්නම් YouTube partner program නීති රීති ගොඩක් දැඩි කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ නීති රීති මොනවද? ඔයාට ඒ කියන්නේ ඔයාගේ channel එකට තවමත් මෙන්න මේ මොනටයිසේෂන් ලැබිලා නැත්නම් මේක කොහොමද බලපාන්නේ? මේක කවදා ඉඳලාද ඔයාට මේ අප්ඩේට් එක එන්නේ? ඒ වගේම තමයි ඔයාගේ මේ මොනටයිසේෂන් දැනටමත් channel එකේ තියෙනවා නම් අන්න ඒ අයට කොහොමද මේක බලපාන්නේ කියලා හැම දෙයක්ම අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක කතා කරනවා. හැම කෙනෙක්වම සාදරයෙන් පිළිගන්නවා TechS Geek වෙතින් ගෙනෙන තවත් අලුත් වීඩියෝ එකකට. ඔයා තාම channel එකට අලුත් කෙනෙක් නම් දැම්මම subscribe කරගන්න. අපි එනම් ඉක්මනටම වීඩියෝ එකට ගිහිල්ලා බලමු. දැනට අපි කවුරුත් දන්න නීතිය තමයි YouTube channel එකක මුදල් උපයන්න subscribe 1000ක් සහ පසුගිය දවස් 365 ඇතුළත watch hours 4000ක් ගන්න ඕනි කියන එක. හැබැයි මෙන්න මේ අලුත් අප්ඩේට් එකෙන් ඒක සම්පූර්ණයෙන්ම දෙගුණ කරලා තියෙනවා. ඉතින් ඔයා long වීඩියෝ හදන කෙනෙක් නම් ඔයාලට පැය 4000යි subscribe 1000යි තමයි මෙන්න මේ මොනටයිසේෂන් ගන්න කලින් ඕනි කරලා තිබ්බේ. හැබැයි දැන් ඔයාලට මේකට ඒ කියන්නේ ඔයාලට ඔයාගේ channel එකට මොනටයිසේෂන් ගන්න නම් පැය 8000ක් ඕනි පසුගිය දවස් 365 ඇතුළත. ඒ long videos කරන කට්ටියට තමයි අන්න ඒ නීතිය ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම තමයි ඔයා short channel එකක් කරනවා නම් කලින් ඕනි වෙලා තිබ්බේ මිලියන 10ක් තමයි මාස 3ක් ඇතුළත. හැබැයි මෙන්න මේ මිලියන 10 දැන් මිලියන 20 කරලා තියෙනවා. හැබැයි මෙතනදී පොඩි වාසියක් තියෙනවා. මොකද subscribe 1000 සීමාව නම් එයාලා වෙනස් කරලා නැහැ. හැබැයි මෙන්න මේක 5000ක් 10000ක් විතර කළා නම් YouTube කරන්න තියා හිතන්නේවත් නැහැ. මොකද මුලින්ම ඔයාලා මේ channel එකක් පටන් ගත්තට පස්සේ subscribe 1000ක් ගන්න එක කොච්චර අමාරු වැඩක්ද කියලා YouTube කරන කෙනෙක්ම තමයි දන්නේ. ඒ වගේම තමයි පැය 4000 8000 කරපු එකත් මෙන්න මේ මිලියන 10 මිලියන 20 කරපු එකත් YouTube channel එකක් පටන් ගන්න කෙනෙකුට තරමක අභියෝගයක් කියලාත් කියන්න පුළුවන්. ඉතින් දැනටමත් මොනටයිස් වෙලා ඉන්න කට්ටියට මේක බලපාන්නේ කොහොමද? මේ අයට YouTube එක කියන විදිහට මේ අලුත් නීති රීති ක්‍රියාත්මක වෙන්නේ 2027 පෙබරවාරි 1 වෙනිදා ඉඳලා. මේ අප්ඩේට් එකෙන් පස්සේ ඔයා ළඟ තියෙන්නේ මොනටයිස් කරපු channel එකක් නම් මෙන්න මේක හොඳට අහගන්න. ඔයාගේ YouTube short video දාන channel එකක් තියෙනවා නම් shorts වලින් creator pool earning ලබා ගන්න නම් පසුගිය දින 90 ඇතුළත අවම වශයෙන් මිලියන 10ක්වත් qualified views තියෙන්න ඕනි. ඒ කියන්නේ short views. උදාහරණයක් විදිහට පසුගිය දින 90 ඇතුළත ඔයාගේ short videos දාන channel එකේ මිලියන 12ක් තියෙනවා නම් ඔයාට කිසිම බලපෑමක් වෙන්නේ නැහැ. මිලියන 10ක් තිබ්බත් බලපෑමක් වෙන්නේ නැහැ. හැබැයි මිලියන 10ට වඩා අඩු වුණොත් මෙන්න මේක ඔයාගේ channel එකට බලපානවා. ඉතින් මේකෙදි වෙන්නේ ඔයාගේ channel එකෙන් monetization අයින් කරන එක නෙවෙයි. හැබැයි ඔයාගේ channel එකේ ඔයාට ලැබෙන්න තියෙන earnings එයාලා දෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේක long videos කරන අයට බලපාන්නේ නැහැ. මේක බලපාන්නේ කෙලින්ම YouTube shorts video කරන කට්ටියට විතරයි. ඉතින් ඔයාලත් YouTube short channel එකක් කරනවා නම් ඒ channel එකේ monetization තියෙනවා නම් පසුගිය දින 90 ඇතුළත අනිවාර්යෙන්ම 10 million තියෙන්න ඕනි. හොඳට මතක තියාගන්න මේකෙදි demonetize වෙන්නේ නැහැ. ඔයාලට creator pool එක හරහා දෙන earnings ලබා ගන්න නම් අනිවාර්යෙන්ම මෙන්න මේ පසුගිය දින 90 ඇතුළත තියෙන්න ඕනි views මිලියන 10 පෙන්වන්න ඕනි. ඒ කියන්නේ ඔයාලට එන earnings නවත්තන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාලා මේකට long video එකක් දැම්මොත් ඒකෙන් ඔයාලට earn කරන්න පුළුවන්. හැබැයි ඔයාලට shorts video දාලා එතනින් earn කරන්න බෑ. ඔයාලට earn කරන්න ඕනිම නම් අන්තිම දවස් 90 ඇතුළත 10 million පෙන්වන්නම ඕනි. ඒ වගේම තමයි ඔයාගේ channel එක YPP එකේ activeද කියන එක තීරණය කරන්න මෙන්න මේ එක සාධකයක් හරි තියෙන්න ඕනි long videos වල හරි short videos කරන කෙනෙක්ගේ channel එකක හරි. ඔයාලා YouTube short video කරනවා නම් පසුගිය දින 90 ඇතුළත 1 million views තියෙන්න ඕනි ඔයාගේ short channel එකේ. එහෙමත් නැත්නම් ඔයා අන්තිම දවස් 90 ඇතුළත videos 5ක් upload කරලා තියෙන්න ඕනි short channel එකක. හොඳට මතක තියාගන්න ඒක තියෙන්න ඕනි short channel එකක. ඔයාලා long videos කරනවා නම් මෙන්න මේ දෙකෙන් එකක් අනිවාර්යෙන්ම කරන්න ඕනි. ඔයාලා පසුගිය දින 365 ඇතුළත qualified watch hours ගන්න ඕනි 1000ක්. ඒ කියන්නේ පැය 1000ක් තියෙන්න ඕනි අද ඉඳලා ආපස්සට දවස්
365ක් ඇතුළත. එහෙමත් නැත්නම් පසුගිය දින 90 ඇතුළත ඔයාලා ලෝන් channel එකක් කරනවා නම් වීඩියෝස් දෙකක් අනිවාර්යෙන්ම ඒ දින 90 ඇතුළත අප්ලෝඩ් වෙලා තියෙන්නත් ඕනි. මෙන්න මේ දෙකෙන් එකක් තිබුණොත් අනිවාර්යෙන්ම ඔයාගේ channel එකේ මොනටයිසේෂන් නැති වෙන්නේ නැහැ. මේක මේන්ටේන් කරගෙන යන්න තමයි අර අන්තිම දින 90 ඇතුළත 10 මිලියන්ස් ඔයාලා views තියාගන්න ඕනි. හැබැයි මෙතනදී ඔයාලට තව පොඩි සහනයක් තියෙනවා. YouTube එකේ ෆෑන් ෆන්ඩිං හෙවත් සුපර් චැට් මෙම්බර්ෂිප් සහ YouTube shopping වගේ දේවල් වලට තිබුණු threshold එක වෙනස් වෙලා නැහැ. ඒක එහෙමම තියෙනවා. ඒ කියන්නේ subscribe 500 සීමාව සහ පැය 3000ක watch time එක හෝ views මිලියන 3 සීමාව තාමත් එහෙමම තමයි තියෙන්නේ. ඒත් වීඩියෝ මැද යන දැන්වීම් වලින් සල්ලි හොයන්න නම් අර මම කලින් කියපු දේවල් ඒ කියන්නේ ලෝන් channel එකක් කරන කෙනෙක් විදිහට පැය 8000 සීමාව අනිවාර්යෙන්ම ඔයාලා කම්ප්ලීට් කරන්න ඕනි. ඉතින් එකපාරටම YouTube ආයතනය මෙන්න මේ වගේ ලොකු තීරණයක් ගත්තේ මොකද කියන එක ගැන හැමෝටම ප්‍රශ්නයක් තියෙනවා. YouTube Creator Product අංශයේ උපසභාපති අම්ජාඩ් හනීෆ් කියන විදිහට මේකට ප්‍රධානම හේතුව තමයි YouTube පද්ධතියේ quality එක පවත්වා ගැනීම. ඔහු කියන විදිහට YouTube එක දැන් මීට වසර කිහිපයකට කලින් තිබුණට වඩා විශාල විදිහට වර්ධනය වෙලා තියෙනවා. ඒ වගේම පොඩි මුදලක් හම්බ වෙන channel ලක්ෂ ගණන් තියාගන්නවට වඩා සාර්ථකව පවත්වාගෙන යන ක්‍රියේටර්ස්ලට වැඩි ආදායමක් ලබා දීම තමයි ඔවුන්ගේ අරමුණ වෙලා තියෙන්නේ. සරලවම කිව්වොත් YouTube ආයතනයට ඕනි නිකන් වීඩියෝස් YouTube එකට අප්ලෝඩ් කරන අය නෙවෙයි, මේක ව්‍යාපාරයක් විදිහට පවත්වාගෙන යන අය ගොඩක් වැඩි කරන්න කියලා තමයි මොහු වැඩිදුරටත් කියලා තියෙන්නේ. ඒ වගේම තමයි මෙන්න මේ නරක ආරංචිය අස්සේ ඔයාලට සුබ ආරංචියකුත් තියෙනවා. ඒ තමයි YouTube Premium Lite කියන එක. මේක ලෝකයේ පුරාම ව්‍යාප්ත කිරීම හරහා ක්‍රියේටර්ස්ලට වැඩි ආදායමක් ලබා ගන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම තවමත් අර කියපු ලොකු සීමාවන්ට ළඟා වෙන්නේ කියන්නේ පැය 8000 සීමාවට ළඟා වෙන්න බැරි කට්ටියට උදව්වක් කරන්න තමයි, ඒ කියන්නේ උදව්වක් වෙන්න තමයි මෙන්න මේක හඳුන්වලා දීලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයා දිගටම quality videos YouTube එකට අප්ලෝඩ් කරනවා නම් YouTube එකෙන් ඔයාට විශේෂ බෝනස් එකක් ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. ඒක long videos කරන අයටත් එහෙමයි, short videos කරන අයටත් එහෙමයි. ඉතින් මෙන්න මේ කියපු හැම වෙනස්කමක්ම සිද්ධ වෙන්නේ ජනවාරි 31න් පස්සේ. ඒ කියන්නේ ලබන අවුරුද්දේ ජනවාරි 31න් පස්සේ පෙබරවාරි 1 වෙනිදා ඉඳලා මෙන්න මේ අප්ඩේට් එක පටන් ගන්නවා. ඔයාට කියන්න තියෙන දැනටමත් YouTube channel එකක් පටන් ගත්තේ නැත්නම් YouTube channel එකක් පටන් ගන්න ආසාවක් තියෙනවා නම් දැම්මම පටන් ගන්න. මොකද පැය 8000 කියන එක සමහර අයට පොඩි ටාගට් එකක් වුණාට තවත් සමහරු ඉන්නවා ඒක එයාලට ගන්න තියා හිතා ගන්නවත් බෑ. මොකද පැය 4000වත් එයාලට හදා ගන්න බැරි වෙලා තියෙනවා මේ වෙද්දි කොච්චර YouTube එකට වීඩියෝස් අප්ලෝඩ් කරත්. vidIQ ආයතනයේ රොබ් විල්සන් කියන විදිහට මේ අප්ඩේට් එක එන්න තියෙන්නේ තව මාස 6ක වගේ පොඩි කාලයක් විතරයි. අන්න ඒ හින්දා ඉක්මනටම watch time වැඩි කරගන්නේ කොහොමද කියලා වගේම views පස්සේ දුවන්නේ නැතුව ඔයාලගේ වීඩියෝ එක ඇතුලේ viewer කෙනෙක්ව වැඩි වෙලාවක් රඳව ගන්න කොහොමද කියන එක ගැන පොඩ්ඩක් අධ්‍යයනය කරලා දැම්ම ඉඳලම වීඩියෝස් හදන්න කියලා එයාලගේ vidIQ YouTube channel එකේ දාලා තියෙන වීඩියෝ එකක්. මම ඒක පහලින් ඔයාලට link එක දාලා තියෙනවා description එකේ. ඔයාලා ඒකත් ගිහිල්ලා බලලා අන්න ඒක ගැනත් පොඩි අදහසක් ඔයාගේ ඔළුවට දාගන්න. ඉතින් මේ වීඩියෝ එකේ තිබ්බ මොනවාම හරි දෙයක් ඔයාලට තේරුනේ නැත්නම් පොඩි සාරාංශයක් විදිහටත් මම ඔයාලට මේක පැහැදිලි කරන්නම්. ඒ වගේම තමයි මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඔයාගේ channel එකේ දැනටමත් මොනටයිසේෂන් තියෙනවද? ඒ දේවල් ගැනත්, ඒ කියන්නේ මොනටයිසේෂන් නැද්ද? ඒ දේවල් ගැනත් පහලින් කමෙන්ට් එකක් දාන්න. මේ වීඩියෝ එකේ සාරාංශය පොඩ්ඩක් දැන් මම ඔයාලට කියන්නම්. 2027 ජනවාරි 31න් පස්සේ, ඒ කියන්නේ 2027 පෙබරවාරි 1 වෙනිදා ඉඳලා ඔයාලට YouTube එකෙන් අලුතින් අප්ඩේට් එකක් එනවා. YouTube channel එකක් පටන් අරගෙන ඔයාලට මුදල් උපයන තත්වයට channel එක ගන්න නම් ඔයාලා පැය 4000 වෙනුවට පැය 8000ක් ඔයාගේ channel එකේ ඒ කියන්නේ වීඩියෝස් දාලා ගන්න ඕනි. ඒ වගේම තමයි short channel එකක් කරන කෙනෙක් ඉන්නවා නම් මිලියන 10 වෙනුවට views මිලියන 20ක් ගන්න ඕනි short channel එකක් monetization on කරගන්න. ඒ කියන්නේ short channel එකක monetization on කරගන්න. ඒ වගේම තමයි short channel කරන අයට මිලියන 10ක් views ගන්නව වෙනුවට දැන් මිලියන 20ක් ඕනි කරලා තියෙනවා. හැබැයි subscribe 1000 සීමාව වෙනසක් කරලා නැහැ. ඔයාලට අන්න ඒවා තමයි monetization on කරගන්න නම් YouTube channel එකක 2027 ජනවාරි 31න් පස්සේ කරන්න ඕනි වෙලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි පහුගිය කාලේ YouTube ආයතනය ගොඩක් channels remove කරලා තිබුණා.
මෙච්චර ලේසියෙන් අපිට YouTube channel එකක් පටන් අරගෙන මොනටයිසේෂන් ගන්න තිබ්බ අවස්ථාව දැන් ඇත්තටම ටික ටික දුරස් වෙනවා. ඔයාලා මොකද මේ ගැන හිතන්නේ? අලුතින් YouTube channel එකක් පටන් ගන්න කෙනෙක්ට මේක ගොඩක් ලොකු අභියෝගයක්ද? ඒ ගැන අපිට පහලින් කමෙන්ට් කරලා කියන්න. ඒ විතරක් නෙවෙයි දැනටමත් ඔයාලගේ channel එකේ මොනටයිසේෂන් තියෙනවද මොනටයිසේෂන් නැද්ද කියන එක ගැනත් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, යාළුවන්ටත් දැනගන්න අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක ෂෙයා කරන්න. එහෙනම් සියලුම දෙනාට සුබ දවසක්. මේ වගේම අලුත් වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු.